පප්පන්ගේ ගමට ආපු අර සින්දු කියන රුට්ටාගේ ප්‍රශ්නෙන් පස්සේ මෙන්න බොලේ තවත් ප්‍රශ්නයක් උඩින් පාත් වෙලා. අම්මේ තාත්තේ මේ බලන්න මට දැන් පියාඹන්න පුළුවන්. මගේ කොල්ල ඇත්තටම නියමයිනේ. එයා දැන් හොඳට පියාඹනවනේ. ඒක නම් ඇත්තටම නියමයි. ඔයාට ගොඩ බහින්න නම් තව ටිකක් හොඳට පුරුදු වෙන්න වෙයි. කිරිය පොච්චියේ මේ මොකද්ද මේ? ඔතුමාණෙනි ඔන්න අපි රෝමේ පිළිරුවක් ගෝල් දේශයේ උසම තැන හැදෙව්වා. රෝමේ නිර්භීතකම මේකෙන් හොඳට පේනවා. ඒ වගේම ඔබේ නිර්භීතකමත්. මේ පාර නම් මොලේ ඇති වැඩක් කරලා. දැන් පප්ප ගමේ කට්ටියට මගේ තියෙන වැදගත්කම වගේම මං තමයි මෙහි ඉන්න ලෝක්කා කියලා තේරෙයි. ඕනේ යාළුවනේ මට ඔයාලා විශ්වාස නිසා යාවේ. මොකද මගේ පවුලම හිර වෙලා. ඒ පිළිමේ මට හොල්ලන්නවත් බෑ. ඒ මදිවට අහල පහල ඉන්න පරවියොත් රෝමන් කාරයන්ට විරුද්ධව කතා කරන්න බයයිනේ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා යාළුවා. අපි බලාගන්න. ඔයා මට මේ පිළිමේ තියෙන තැන පෙන්වන්නකෝ. මං ගිහිල්ලා ඒක පෙරලලා දාන්නම්. ආනේ පරවිකුළුණක්. ඌස් පැටවුන්ට පුරුදු කරන්න ඕනේ බඩගිනි වෙලාවට ඒ පැත්තට යන්න. කිසි දෙයකට බය වෙන්න එපා යාළුවා. ඔයා එහෙම කිව්වට කළුව එහෙම නෑ. එයා කවදාවත් ඔයාගේ නෑදෑයින්ගේ පිහට්ටක්වත් ගලවලා නෑනේ. එහෙම නේද? මේ පාර මං ඔයත් එක්ක ආවොත් හොඳයි කියලා හිතෙනවා. මොනවා කරන්නද? මේ සැරේ අපි සයිමන් එකගෙන යමු. කළුව එක්කන් යන්න බෑ. අපෝයි මන්නම් පොඩ්ඩක්වත් හිතුවේ නෑ කුරුණ මෙච්චර උස ඇති කියලා. මේක ඇත්තටම ගොඩක් උසයිනේ. දැන් අපි මොකද කරන්නේ? ඔයා කියන දේ හරි චූටි කුක්කු. ඒත් ඔයා නෑ කිසිම අවුලක් නෑ. අපි යමු. මේ තමයි මුරකාරයා. ෂේප් එකේ කතා කරමු. ඉතින් ඔයාට කොහොමද මහත්තයෝ? මම යාළුවොත් එක්ක ආවේ පවුලේ අය බේර ගන්න. ඔහෙට පිස්සු වැටිලාද? ඔයා හදන්න මේ හතර දෙනාව පරවිකුල්ලු උඩට එක්කගෙන යන්නද? ඒක නම් හරියන්නේ නෑ. ඔයා ඒක ගැන නම් හිතන්නවත් එපා. මෙයාලට උඩට යන්න තහනම්. එතකොට මගේ නෝනයි දුවයි. ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ. මේක තමයි නීතිය. බල්ලන්ට පූසොන්න බෑ. අපිට යන්න දෙනවද නැත්නම් බිහාරු ටික ගලව ගන්නවද? කලබල වෙන්න එපා. මේක ඉතින් මගේ රාජකාරීනේ මහත්තයෝ. ඒත් ඉතින් කුල්ල එක කොටසක් තියෙනවා. ඔයාලට ඇතුළට යන රෝමන් නීතිය ඕන වෙන්නේ නෑ. අපිට වෙන යන්න පාරක් තියනවද යාළුවා? කාටවත් අහුවෙන්නේ නැතුව යන්න ඕන. මං හෙමින් සීරිය උඩට නගින්න. ඔය දෙන්න මෙතෙන්ට වෙලා කවුරු හරි එනවද කියලා බලන්න. සයිමන් ඔයා මාත් එක්ක එන්න. ඔයා තමයි උඩ ඉන්න පරවියොත් එක්ක කතා කරන්න ඕන. කුළුණ උඩට ගියාට පස්සේ මං කූඩයක් පහළට දාන්නම්. ඒකෙන් සූකිරි බබියවයි උඩට ඇදලා ගන්න පුළුවන්. ඔය තියෙන්නේ මං ගිහින් පවුල ඇයට කියලා එන්නම්. බිමනම් බලන්න එපා. ඒ චූටි කුක්කු ඔයාට බැරිද මට ශක්තිය දෙන්න? ඇවිදගෙන යන්නත් බෑ මට හරි මහන්සි. චූටි කුක්කු මම හොඳින්. අපිට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ. ඔය ප්‍රශ්න ගැන මම බලා ගන්නම්. උසයි හරිම උසයි. හෙලෝ ඔයා මෙහෙ ඉන්න කෙනෙක්ද? නෑ. ඔයා මුරකාර පරවිය දන්නවද නේද? මම මේ ළඟදි මෙහෙට ආවේ. මගේ යාළුවොත් මෙහෙට ඇවිල්ලා ඉන්නවා. ඇත්තමයි. යාළුවොත් මෙහෙට ඇවිල්ලා ඉන්නවා කියලාද කිව්වේ? හරි එහෙනම්. හරිම උසයි. කොලේ කවිලා පාර දෙන්න ලෑස්ති වෙන්න.
ඔයා හොඳින්ද සයිමන්? මං ඇත්තටම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? නෑ මම හොඳින් නෑ. ඒත් අපි යමු. මේ එන්නේ චූටි කුකු. විසි වසරකට වැඩි සුපිරිසිදු බව සමරමින් දීවා පවුලේ වාසනාව දැන් මුළු රටටම. මාත් ගුණවර්ධන ඇමතිතුමිය මීට් වෙන්න තමයි හිටියේ. ලංකසෝයි ප්‍රෝටීන් පෝෂණයෙන් හා රසයෙන් පිරි ලංකාවේ අංක 1 සෝයා. කන්න මොනාරි තියනවද? පේර? අල්ලගන්න. ඇල්ලුවට අපන්න පුළුවන්ද? ගුණ දත්තොත් ශක්තිමත්. සිම්පල් නව සිග්නල් ස්ට්‍රෝං. හැමදාම කාලයේදීකින්ම එක විදිහ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. සිග්නල් දත් කොහරවලට එරෙහිව උපරිම ආරක්ෂාවක් ලබා දී එන මලය ශක්තිමත් කරයි. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. මේ එන්නේ චූටි කුකු. ඒයි මට ඔය ඇපල් ගෙඩියක් දෙන්න බලන්න. අපේ ලොක්කටනේ බිලියන්නේ. ඉතින් කිසි අවුලක් නැහැ. මුදලාලි මටත් එකක් දෙන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ ලොකු කරදරයක් නෑ. අර සුදු පාට චූටි බල් පැටියකුයි. එයාගේ යාළුවෝ ටිකයි අර පරවි කුල්ලුරට ගිහිල්ලා ගම කනවා. මම චූටි බල් පැටියා. ඔය මේ ඇවිල්ලා තියෙන අවසන් කමන චූටි කුකෝ. බිම බලන්න එපා. බිම බලන්න නම් එපා. මොනවද ඔයා කියවන්නේ? ඔයා මෙතෙන්ට ආපු වෙලේ ඉඳලා හරි අමුතුයි. මොකද්ද වෙලා තියෙන්නේ? අනේ මට තව අඩියක්වත් තියන්න බෑ කැරකි. කරන්න තරුණ කාලේ වගේම. ඔයාලා බය නොවී ඉන්න. පප්පා ගමේ කට්ටිය එනවා ඔයාලව බේර ගන්න. බුකු ඔයා? ආරංචි වුණා ඔයා උසට එක්කල්ට බයයි කියලා. ඔන්න ඔයා ඕන දෙයක් කරගන්න. මට මහන්සි. මගේ ගුරුතුමා වෙදසිය මට හොඳ බෙහෙත් වට්ටාරුවක් ගැන කියලා දුන්නා. ඔයා හරිම කරුණාවන්තයි බුකු. ඔයා ඒක පාවිච්චි කරලා බැලුවද? ඔයාට මම විශ්වාසද? මම වෙදසියගේ හොඳම ශිෂ්‍යයා. ඕනේ. ඒක වැඩ කරන්නේ නැහැ. ඔයා ආයෙත් පාරක් වට්ටෝරුව වරද්දගෙන බුකු. චූටි කුකෝ. අද නම් මං ඔහෙට හොඳ පාඩමක් උගන්නලායි පස්ස බලන්නේ. මොකද මේ ඩියුටි වෙලාවේ නිදාගෙන රජ රස්සාවද කරන්නේ? මං හිතුවේ මගේ වාරේ නෙමෙයි කියලා. ඒකයි මං නිදාගත්තේ. දඩෝරි මහත්තයෝ. අපෝයි. මාවේර ගන්නා. මට නම් හිතෙන්නේ අද වගේ දවස නෙවෙයි දඩෝරිස්. ඔයා දැක්කද චූටි කුකු? මගේ බෙහෙත වැඩ කළා විතරක් නෙමෙයි වාට දැන් පියාඹන්නත් පුළුවන්. ඒත් මම ඉගලෙන්න කොහොමද කියලා දන්නේ නැහනේ. ඉක්මනට මට උඩට යන්න උදව් කරන්නකෝ. ඉගලෙන්න විදියට ඉගලන්න. උඩට කොටේ. මම පියාඹනවා. මං පියාඹනවා. ඕ මං හිතන්නේ යාලා ඇවිත් වගේ. දැන් ඔයාගේ වාරේ තියෙන්නේ දඩෝරියා. ඔය තියෙන්නේ ගෙම්බ පොලේ ගැහුවා වගේ. චූටි කුකු සූකිරි බබියයි දෙන්නම රෝමන් බල්ලෝ එලවන වැඩේ බලා ගනි. ඒක නම් අවුලක් නැහැ. ඒත් මේ පිළිමේ අයින් කරන විදිහක් ගැන තමයි කල්පනා කරන්න ඕන. එන්න. 1
දෙක තුන නිකම් මෝඩ වැඩ කරන්න එපා කුක්කෝ. බල්ලෝ කවද්ද පියෑඹුවේ. දැන් ඉතින් ඔහේ මට අහුවෙලා ඉවරයි. මගෙන් බේරිලා යන්න හිතන්නවත් එපා. එහෙනම් මාව ඇවිල්ලා අල්ලගන්න. මේකටත් බැනුම් අහන්නේ අපි දෙන්නට තමයි. මේ දේවල් හින්දා අපේ රස්තාව තමයි නැති වෙන්නේ. ඔයාගේ මැජික් පවුඩර් එකත් නරකම නෑ වගේ. ඔය මේ සැරේ නියමට වැඩේ කළා. ඒක නම් මාරු අපිට තිකිලෙන්න පුළුවන්. අනේ මට තේරෙන්නේ නැහැ උතුමාණෙනි. ඒ පිළිරුව රෝමානුවන් කියපු විදිහටමයි හැදුවේ. ඒ නිසා මේක එහෙම කැඩුනේ. දැන් ඔයා ගිහිල්ලා සිංහගේ කූඩුවට වෙලා පිළිවෙල යන්න. මේ පප්ප ගමේ අය ඉන්නකම් මට මගේ වැඩක්වත් පාඩුවේ කරගන්න නෑ. ඒ වැඩේ නම් වැරදි චූටි කුකු. අපි යන්. චූටි කුකු. චූටි කුකු. අනේ ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මමත් ලොකුනාම චූටි කුකු වගේම වීරයෙක් වෙනවා. හොඳ අදහසක්. දෙන්නට එකතු වෙලා ඉගිලෙන්න පුළුවන් නේ. එහෙම නේද චූටි කුකු? ඔව් මේ කරකැවිල්ල හැදෙන්නේ නැති වෙනකම්. පොළොවට බැස්සට පස්සේ තමයි ටිකක් නිදහස් වෙන්න පුළුවන් උනේ. මේ එන්නේ චූටි කුකු. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. සුසුමක් ගානේ ඔබ මට ඕන කඳුලක් ගානේ ඔබමයි ඕන. කවුද මේ? මේ යහන්සා. මං ගෙනයි මහේෂ් ගෙනයි මෙච්චර වද වෙන්න ඔයාට මොකද තියෙන අමාරුව? මගේ හස්බන්ඩ් ගැන සැකෙන් නොබලන්න. කෙලස් නසන්න ඕනේ. දෙකෙනෙක් මේ ඉන්ටර්නෙට් කියන්නේ. නෑ. ඒව හරියන්නේ නෑ. අපි හොඳ කෙනෙක්ව බලලා ඔයාට මුණ ගස්සන්න. මට අම්මා මතක් වුණා දෝයි. ඇත්තම කියපන්. ඔය මොකද්ද මේ කරන ඩ්‍රාමා එක? තවනම් ඉවසන්න බෑ සංගවාගෙන හිතේ හිත හිතල හිම වගේ දියවී යයි බය දැනේ ඔබ නොකීවත් මට හැඟේ ආදරේ තරු ආදරේ සතියේ දින පහේම රාත්‍රී 9ට. Indulge in rich hot chocolate with Anchor Moments. Anchor Moments. Take a moment. චිකන් බිරියානි එකයි පෙප්සි එකයි 399ට මේකනේ ලන්ච් එක. මිල්ක් චොක්ලට් පිරුණෝ ක්‍රීම් තවරණ මෙලිබන් රියල් චොක්ලට් ක්‍රීම් බිස්කට්. රන්සිනා වෙන්ටා රන්සිනා ලක්ෂ 160ක් වටිනා රන්කාසි දිනපතා දිනා ගන්න. මේ එන්නේ චූටි කුකු. හැමදාම ප්‍රශ්නවලින් පිරුණු පප්පන්ගේ ගමට ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒකත් මේ කොහේවත් යන කුක්කෙක් නිසා.
සුබ උදෑසන. සුබ උදෑසනක් බබියා. එයාට මතකද මේ ලස්සන ළමයව? මෙයාගේ නම කිංකිණි. අපේ මාම කෙනෙක්ගේ දුවෙක්. ටික දවසකට බලාගන්න කියලා මට දීලා ගියා. කොහමද? කිංකිණි? අනේ ඔව්. මං ගිය සැරේ දැක්කටත් වඩා ඔයා මේ පාර ගොඩක් ලොකු වෙලානේ. මාත් මේ ඔයාට කියන්න ගියේ ඒකම තමයි යන්නේ. ඔයා නම් ටිකක් අමුතුයි වගේ. මං කොහොමද ටිකක් අමුතුයි තමයි. මොකොත් ප්‍රශ්නයක් තියෙනවද? අනේ කොහොමද ඔය කතා කරන්නේ? ඔයාගේ ඉස්සරහ ඔය ඉන්නේ අපේ ගමේ වීරයෙක්. වීරයෙක් කියලා කියන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද? ඕනම වෙලාවක රෝමන් සුනක හමුදාව නිසා ප්‍රශ්නයක් ආවම අපි තුන්දෙනා එකතු වෙලා හැමෝම කරදර වලින් බේරගන්න. අපි හැමෝම පප්ප ගමේ වීරයෝ. මට රෝමන් කාර්යෝ පේන්න බෑ. මමත් කොහොම හරි කරලා වීරයෙක් වෙන්න ඕනේ. තව ටිකක් ලොකු නාමයක් කරන්න. ඔයා චූටි. ඒ වෙනුවට අපි ඔයාව ගෝල් දේශ රවුමක් එක්කගෙන යන්න. හරි. අතන තියෙනවා පීනන්න පුළුවන් තැන. ඔයාට ඕන වෙලාවක එතනට ඇවිල්ලා අර මොකක්ද අර තියෙන්නේ? මේක තමයි රෝමානු මාලිගාව. මෙහෙ තමයි රෝමන් කාර්යෝ ඉන්නේ. රෝමන් කාර්යෝ? එයාලා ඒ කියන්නේ මේ මාලිගාවේ හැදී ළඟදිද? ඔයාලා එයාලව පන්නන්න ඕනේ. ඒක ඔයාලගේ වගකීමක් කියලා අමතක කරන්න එපා. රෝමානු සෙබළු. අපි ඉක්මනට මේ කුක්කව මෙතනින් අරගෙන යන්න ඕනේ. එන්න කිංකිණි. නෑ මේ පැත්තට. ආරංගයි මෙන්නයි කිව්වේ. රෝමන් කාර්යෝ ඔයාලට යන්න දෙන්න බෑ. සූකිරි දැන් ඔයාගේ වාරේ. ගම කනවනේ. ගිහින් එයා ඉක්මනට එක්කන් එන්න. හරි මහත්තයා. බබියා මට දැන් ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ වෙනවා. එයාලට කොච්චර කිව්වත් කිසි දෙයක ගාණක් නෑනේ. අන්න විසේ කුරුට්ටෝ ටික අල්ල ගන්නවලා. ඒයි මං තාම කතා කරලා ඉවර නෑ. ඇහුන්නේ නැද්ද? හොරේ! හොරේ! අපි මෙතෙන්ට ආවේ සර්කස් බලන්නද නැත්නම් වැඩ කරන්නද? සූකිරි කිංකිනිකෝ ඈ පිටේනේ ඉන්නේ හොරේ මං එන ගමන් පිටේ බැහැලවත් එයා මදිවල සෙල්ලම් කරාදී දැන් අපි ගෙදර දැන් මට කියනවලා එයා කොහොමද මෙතෙන්ට ආවේ? ඔහෙලගේ බල්ලන්ගෙන් කෙනෙක්ද? මම නම් දැකලා නෑ අපේ බල්ල ගොඩේ ඔහොම කෙනෙක් ඉන්නවා. දැන් ඔයා නිකම්ම උරතල් බල්ලේ මම මාලිගාවෙම තියාගන්නවා. මං ඔයාට කියනවා පැණි කොටා කියලා. එන්න පැණි කොටා. මං ඔයාට තවත් වැදගත් විශේෂ කෙනෙකු මුණ ගස්සන්නම්. මොකක්? බලන්නකෝ නමේ කැත. මගේ කුමාරිකාවනේ මං ඔයාට අලුත් යාළුවෙක් ගෙනවා. මෙයාගේ නම තමයි පැණි කොටා. ඒ වගේම ඔහුගේ අලුත් යාළුවා උරතල් බෝලයක් වගේ නේද? අනේ දෙන්නම හරිම ලස්සනයි. ඉන්න වන්දයක් පෙන්නන්න මගේ පැටව දෙන්නට. හරිම උරතල්. හැමෝම ඔයාලව දැක්කොත් එහෙම ඉරිසියා කරයි. මං කියන එක හොඳට අහගන්නවා මෝඩ බල්ලෝ. ඔයාලා වගේ කැත බල්ලොන්ට මං කොහොමටවත් කැමති නෑ. ඒ වගේම මට යාළුවෝ ඕනෙත් නෑ. මේ තියෙන්නේ මගේ රාජධානිය. තේරුණාද? මගෙන් ඈත්ලා ඉන්නවා. මම ගෝල් දේශේ නෙමෙයි. මම පප්පා ගමේ කෙනෙක්. රෝමන් කාර්යයට කැමති නෑ. මේක ඔයාගේ රාජධානිය කියලා නේද කිව්වේ? Sorry, Anne. Anne, එයා දැන්ටමත් යාළුවොත් එක්ක එකතු වෙලා. අනේ
අහිංසක අපේ පෙටිය. එයාට අර මාලිගාව ඇතුළේදී මොන වින්නැහියක් වෙලාද දන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා බබියා. අපි ආව කොහොම හරි බේර ගන්නවා. මේ දැම්ම. එයා ඉතින් බලන්න මේ වින්න හය කරගත්තේ. ඉතින් අපි යන්නේ මොකටද? මොකද කිව්වොත් අපි තමයි පප්පගමේ වීරයෝ. අන්න කලු. මේ එන්නේ ටූටි කුකු. Yardley, experience the legacy of luxury. Pavi pavi yamuko, nalavi nalavi imuko, ekvi rasavi ndimuko, ipili igili yamuko. Tiara Gochop. හිරු දරුවෝ 2025 ජාත්‍යන්තර ලෝක ළමා දින සමරුමට සමගාමීව හිරු දරුවෝ පිනවන හිරු සැලගිලිය අකුරට යන වෙලාවේ ළමා නළු නිලියන් සහ පාටකුරුල්ලෝ රොන්සොයා ඔබ එන්න නළු නිලියෝ සපිරිවරා ළඟකාර පොඩ්ඩන් අතරින් කටකාර පොඩ්ඩන් තෝරාගන්න පොඩි වැඩ්ඩෝ සම්මුඛ පරීක්ෂණ සමනල ක්‍රීඩාංගනයට ඔක්තෝබර් 4 වනදා සෙනසුරාදා දහවල් 1ට අමතක නොකර එන්න ඕන හොඳේ හිරු දරුවෝ 2025 Princess Rollados roofing sheets gutter සඳහා දකුණු ලක සන්නාමය Vision Industries. මේ තෑගි ඔක්කොම දිනන්න වොන්ඩ පැක් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කර තෑගි සඳහන් ස්ටික් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. තිරේ දිසුන අංකයට WhatsApp හෝ SMS කරන්නත් පුළුවන්. දැන් රුපියල් 150කට විම් ලික්විඩ් මිලිලීටර් 200ක්ම. මේ එන්නේ ටූටි කුකු. මොකද බෙරිහන් දෙන්නේ? දැම්ම කටහා ගන්නවල. නැත්තම් අද ඔයාලට කෑම හම්බෙන්නවත් නැහැ. නෑ නෑ නෑ. ඔබට කිනා වෙන්නකෝ. අනේ එයාලා හරිම ලස්සනයිනේ. දැන් නම් ඔයාලා උමිට හොඳටම ඇති. පොඩි විවේකයක් ගන්න. දැන් ඔයා ගිහින් ඔයාගේ ව්‍යායාම පටන් ගන්න. අද රෑ වෙන්න කලින් මම ඔයත් එක්ක එළියට ඇවිදින්න යනවා. අහන්න. ඔයාලා විශ්වාස කරන එකක් නෑ. අද බලු කුක්කව බේරගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. මොකක්? ඔව්. අද රෑ වෙන්න කලින් එයාලා කුක්කව ඇවිදින්න එක්කන් යනවලු. මෝඩ කුක්කනේ පහම එන්න. කියන්න. වහම මේ බලුතඩියව මෙතනින් එලවලා දාන්න. මගේ ස්වාමියා මෙයාව හුරතල් කරන විදිය මට වැඩි අල්ලන්නේ. හොඳමයි උත්තමාවියනේ. ඇත්තම කියනවා නම් මටත් මෙයාව එච්චර අල්ලන්නේ. ඔයා හිතන් ඉන්නේ මාත් එක්ක රණ්ඩු වෙලා දිනන්නද? මම පප්පගමේ වීරෙක් මතක තියාගන්න. පප්පගමේ වීරෙක්? ඇත්තටමද? ඕනේ ඔයා ඉතින් යන්න වැඩි කැමැත්තක් නෑ වගේ. මගේ පැණිකොටා මගේ හොරතල් බලුක්කා. බල්ලෙක් වුණත් තමුංග දකින්නකොට මගේ තරහ එන්න වැඩි වෙනවා. අපේ ලොක්කටත් ඉතින් පිට බල්ලොමනේ ලොකු. ඔහම බලාගෙන ඉන්නකො බලුකුක්කෝ. මගේ කරේ පටිය තිබෙන්නත් බලාගෙන තිබ්බා. යමු ගිහින් වැඩේ පටන් ගමු. මොකද මේ? එහෙම බලුක්ක මෙතෙන් තාවේ. ඉක්මන් කරන්න සූකිරි ඉක්මන් කරන්න. පැණිකොටා බාතක වින්න. මට මේ රෝමන් කාර්යයට ආව හොඳට අල්ලලා ගිහින් වගේ. ඔයා දැක්කද? මං චූටි කුකු වගේම නිර්භීතයි. පැණිකොටා මට පොඩ්ඩක් සමා වෙන්න.
කරන්න. අපි හැංගෙන තැනට යමු. එතන අපිට ආරක්ෂිතයි. දැන් යන්න බෑ. මං රෝමන් කාරයෙන්ට පොරොන්දු වුණා ආයෙත් ඇවිල්ලා සටන් කරනවා කියලා. ඒක අමතක කරන්න. ඒක භයානකයි. ඔව් ඒක භයානකයි කියලා මං දන්නවා. ඒත් මගේ යාළුවත් එක්ක සටන් කරන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඊට පස්සේ මං ඔහේ මැක්කෙක් වගේ පොඩි කරලා දානවා. කිංකිණි මෙහාට එන්න. අපි බලමු කවුද දිනන්නේ කියලා. දැන් ඉතින් ඔහේ ඉවරයි කියලා හිතා ගන්නවා කුක්කෝ. ඔයාලට හිතෙන්නද මේ කුක්කත් මගේ පොඩි කාලේ වගේමයි කියලා? බලාගෙන කිංකිණි ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ. මං දැන් ඔයගේ කන් දෙක හපනවා. දැන් එනම් බලමු කවුද දිනන්නේ කියලා. අපි දැන් එයාට උදව් කරන්න ඕන. බබියා අර බැරල් එක මගේ පැත්තට එවන්න. ඔයා කිංකිණි ගැන බලාගන්න. හරි බලාගන්න. හැමෝම වැඩේ පටන් ගමු. රදුනානේ. එයාව අතාරිනවා රෝමන් කාරයා. ඔයාගේ තත්තර ගැලපෙන කෙනෙක් එක රණ්ඩු වෙනවා. හරි වා කියනවා නම් ඉතින් මං එහෙම කරන්නම්කෝ. පොඩ්ඩෙන් ඔයාව මගේ අරුනේ හරිද? ඒයි! රෝමන් කාරයෝ! ඔයා දැක්කද කිංකිණි? කණ්ඩායමක් විදියට වැඩ කරොත් තමයි වීරයෙක් වෙන්නේ. පැනිකොටා ඔයා ඇයි මව දාලා ගියේ? මට වන්නතු ගොඩක් පාළුයි. උත්තමාවියනි කොහමද මගේ වැඩ? ඔන්න මං අර බලු කුක්කව මෙහෙන් එලවලා දැම්මා. මගේ ස්වාමියා එයා නෑ කියලා අඬනවා. ඔයාලා දැම්ම මෙතන යනවා. නැත්තම් බලා ගන්නම්. ඉතින් යාළුවනේ මාත් මේ පප්පගමේ දැන් වීරයෙක් නේද? මටත් පුළුවන් ඔයාලගේ කණ්ඩායමට එකතු වෙන්න. අපි හිතමු පා ශක්තිමත් දක්ෂ වීරයෙක් වෙයි කියලා ටිකක් ලොකු වුණාම ඔන්න ඕක කාලා ඉක්මනට ලොකු වෙන්න බලන්න ඔයාගේ ඇගේ හැටි. එහෙනම් චුඩු කුකුටට ගොඩක් දෙන්න. එයාත් තාම පොඩිනේ. Stand by. දකුණ රත්කර ලොරි පිටින් හමුවන අයිස්. මේ වගේ බලල්ලත් මෙහෙවන්නේ කවුද කියන එක මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම විමර්ශනය ක්‍රියාත්මක වෙයි. කොමඩු අස්සෙන් එළියට ගත් අවි. බණම්පේරිගේ වත්තෙන් ගොඩගත් KPI උණ්ඩ. මේක ගහගෙන KPI